අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ හීලින් ජර්නි එකේදී ඔයාලට අමතක වෙලා තියෙන වැදගත්ම ලෙසන්ස් 5ක් ගැන. ඉතින් පළවෙනිම දේ තමයි බවුන්ඩරිස් කියලා කියන්නේ. බවුන්ඩරිස් කියන්නේ අපේ පීස් එක ප්‍රොටෙක්ට් කරගන්න තියෙන හොඳම ක්‍රමවේදයක්. මේ බවුන්ඩරිස් කියන්නේ ඔයාගේ මානසික නිදහස, ශක්තිය, හැඟීම් ආරක්ෂා කරගන්න රූල්ස් වලට. ඇයි අපි මේ බවුන්ඩරිස් තියාගන්න ඕනේ? මේ බවුන්ඩරිස් තියාගත්තේ නැත්නම් මිනිස්සු අපිව අධික විදියට කන්ට්‍රෝල් කරන්න උත්සාහ කරනවා. ඒ වගේම අපිට අවශ්‍ය රෙස්පෙක්ට් එක අපිට ලැබෙන්නේ නැහැ. දවසම එනර්ජි සක් කරනවා. මෙහෙම වුණාම ඔයා ටයර්ඩ් වෙලා ඔයාට හෙවි ෆීලිංග්ස් එනවා. ඉතින් මෙහෙම වෙද්දී ඔයා බවුන්ඩරිස් දාලා මම මේ ලිමිට් එකට තව ඇලෝ කරන්නේ නැහැ කියලා බවුන්ඩරිස් සෙට් කරගත්තොත් ඔයාට පුළුවන් වෙනවා ආගේ සෙල්ෆ් රෙස්පෙක්ට් එක තියාගෙන ඉන්න. මේක සෙල්ෆිෂ් දෙයක් නෙමෙයි. හැම වෙලේම බවුන්ඩරිස් කියන්නේ සෙල්ෆ් රෙස්පෙක්ට් එකට. මේක නැති වුණොත් කවුරුත් ඔයාගේ ලිමිට්ස් ෆලෝ කරන්නේ නැහැ. ඔයා කවුද කියලා ඔයාවත් දන්නේ නැහැ. මොකද වෙන මිනිස්සු ඔයාව පාලනය කරනවා. ඔයාගේ ආස දේවල් ඔයා කවුද කියනක ඔයාටම අමතක වෙනවා. ඔයාගේ පීස් එක කන්ටිනියස්ලි බ්‍රේක් වෙන්නත් පුළුවන්. ඉතින් හීලින් කියලා කියන්නේ healthy boundaries තියාගෙන toxic draining එකෙන් ඔයාව ආරක්ෂා කරගන්න process එක. දෙවැනි දේ තමයි letting go කියලා කියන්නේ. ඒ කියන්නේ අහිමි වුණා වගේ තැනට truth accept කරන එක. letting go කියන්නේ හරිම painful දෙයක් වෙන්න පුළුවන්. ඒත් එයාලව හෝඩ් කරගෙන ඉඳලා ඔයාගේ ලයිෆ් එක ස්ටක් කරගන්න අවශ්‍ය නැහැ. සමහර වෙලාවට ඔයා ආදරය කරන කෙනා ටොක්සික් වෙන්න පුළුවන්. විශ්වාස කරන කෙනා ඒ විශ්වාසය කඩලා බිඳලා නැති කරලා දාන්න පුළුවන්. ඉතින් මේ සිටුේෂන්ස් අපිට ෆික්ස් කරන්න බෑ. අපිට ෆික්ස් කරන්න පුළුවන් එකම දේ අපිව විතරයි. අපිට බාහිර ලෝකය ෆික්ස් කරන්න, කන්ට්‍රෝල් කරන්න බෑ. ඉතින් යුනිවර්ස් එක මේ වගේ මිනිස්සු ඔයාගේ ජීවිතෙන් රිමූව් කරලා දායි. letting go කියලා කියන්නේ ඔයාට harmful වෙලා තියෙන ශක්තියෙන් නිදහස් කරලා දාන එක. මේක මුලින්ම ගොඩාක් අමාරු වෙන්න පුළුවන්. ඔයාට මේ දේවල් නිතර මතක් වෙන්න පුළුවන්, ලොකු පේන් එකක් දැනෙන්න පුළුවන්. ඒත් letting go කියන දේ ඔයා කළාට පස්සේ, ඒ දේවල් වලට යන්න දුන්නට පස්සේ ඔයාට බොහොම සැහැල්ලු, light and stable බවක් දැනෙන්න පුළුවන්. යන්න තියෙන දේවල් වලට ඔයා යන්න දෙන කල් ඔයාගේ real healing එක ලැබෙන්නේ නැහැ. තුන්වෙනි දේ තමයි self worth කියලා කියන්නේ. ඔයා ඔයාගේ වටිනාකම ඉස්සෙල්ලාම තේරුම් ගන්න. ඔයා හොඳ දේවල් ලබන්න සුදුසුයි කියලා genuinely විශ්වාස කරන්න. හැම වෙලාවෙම ඔයාට හොඳම දේවල් ලැබෙන්න ඔයා සුදුසුයි කියලා කිසිම අවිශ්වාසකින් තොරව විශ්වාස කරන්න. self worth කියන්නේ ඔයාට ලැබෙන ආදරය, ගෞරවය, loyalty accept කරන capacity එක. ඉතින් ඔයා මේ self worth එක weak වෙනකොට, ඒ කියන්නේ ඔයාට දෙන වටිනාකම අඩු වෙනකොට ඔයාට නිතරම excuses කියන්න වෙනවා. ඒ වගේ bare minimum accept කරනවා. ඒ වගේම self doubts තියෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාට ඔයා ගැන අවිශ්වාසයන් තියෙන්න පුළුවන්. ඔයා මිනිස්සු ඉස්සරහා දේවල් වෙනුවෙන් අයදින්න සිද්ධ වෙන්න පුළුවන්. ඔයාට කොච්චර හර්ට් වුණත් ඔයා ඒ දේවල් මැනේජ් කරන්න try කරනවා. ඔයාට ඔයාගේ වටිනාකම තේරෙන්නේ නැහැ. ඒත් ඔයා high self worth එකක් තියාගෙන ඉද්දී ඔයාට red flags ignore නැහැ. temporary attention වලට යන්න තරම් ඔයා weak වෙන්නේ නැහැ. ඔයාට high quality love select කරන්න පුළුවන් වෙනවා. ඔයාට self respect එක වගේම පිටත ලෝකෙනොත් හොඳ respect එකක් ලැබෙනවා. ඉතින් healing journey එකේ biggest change එක තමයි I deserve better කියලා deep level එකෙන් realize කරන එක. හැම වෙලේම ඔයා හිතන්න හොඳම දේවල් ලබන්න ඔයා සුදුසුයි කියන දේ. ඊළඟ දේ තමයි timing කියලා කියන්නේ. late කියලා කියන්නේ loss එකක් නෙමෙයි. පරක්කු වෙනවා කියලා කියන්නේ දෙයක් නැති වෙනවා කියලා එකක් නෙමෙයි. ඒ පරක්කු වෙනව නම් දෙයක් ඒ alignment. සමහර වෙලාවට ඔයා හිතනවා මට මේක දැනටමත් ලැබෙන්න ඕනි. ඇයි තාමත් මට මේක ලැබුණ නැත්තේ කියලා. ඒත් සමහර වෙලාවට ඔයාට ඒක නොලැබෙන්නේ ඔයා ඒ දේ ලබන්න තාම ලෑස්ති නැති නිසා. සිටුේෂන් එකට ඔයා රෙඩි නැති නිසා. එනර්ජිස් align වෙලා නැති නිසා. bad timing එකත් එක්ක ඔයාට chaos එන්න පුළුවන්. ඒත් good timing එක එන්නේ හැම වෙලාවෙම smooth flow එකකින්. healing journey එකේ ලොකුම lesson එකක් තමයි delay කියන්නේ Daniel එකක් නෙමෙයි.
ඩිලේ කියන්නේ ප්‍රොටෙක්ෂන්, ප්‍රිපරේෂන්, අලයින්මන්ට්, ෆියුචර් බ්ලෙසින් එක. අපි හැම වෙලාවෙම ඉම්පේෂන්ට්. අපි බලන් ඉන්නවා අඩුයි. අපේ පේෂන් එක අඩුයි. ඒත් යුනිවර්ස් එක හැම වෙලාවෙම පේෂන්ට්. හැමදේම ඔයාට හොඳම වෙලාවෙදි ලැබෙනවා. ඒ දේ විශ්වාස කරන්න. ඔයාට අයිති කිසිම දෙයක් ඔයාට නැති වෙන්නේ නැහැ. හැමදේම ඉතාම හොඳින් ඔයාට ලැබිය යුතු පර්ෆෙක්ට්ම ටයිම් එකේදී ඔයාට ලැබෙනවා. අන්තිම දේ තමයි රෙඩ් ෆ්ලැග්ස් කියලා කියන්නේ. ඔයා ඉග්නෝ කරොත් යුනිවර්ස් එක ඔයාට රිපීට් කරන්න එවන ලෙසන්ස් තමයි මේ රෙඩ් ෆ්ලැග්ස්. රෙඩ් ෆ්ලැග් කියන්නේ දෙයක් වැරදි කියලා ඔයාට කලින්ම ලැබෙන සිග්නල්. People ignore red flag because love blind, attachment, fear of losing. ගොඩක් වෙලාවට මිනිස්සු මේ red flags ignore කරන්නේ ආදරයට ඕනිවට වඩා attach වෙලා තියෙද්දි සමහර දේවල් නැති වෙයි කියලා තියෙන බය සහ අන්ධ විදියට ආදරය කරන්න යන්නේ. ඉතින් මේ red flag එක ගියොත් ඔයාට ලැබෙන lesson එක පොඩි නැහැ. ඔයාට ලොකු heart breaks එන්න පුළුවන්. ඉතින් healing journey එක කියලා කියන්නේ මේ red flags දැකලා ඒවට බයෙ දුවන්නේ නැතුව, ඒව නොසලකා හරින්න නැතුව truth එක ඇත්ත accept කරලා හරිම විදියට decisions ගන්න එක. එහෙම නැත්නම් ඔයාට දිගින් දිගටම මේ දේවල් repeat වෙවි. ඔයා මේ lesson එක ඉගෙන ගන්න කලින් truth එක accept කරන කලින් මේ දේවල් ඔයාගේ ජීවිතේට එන්න පුළුවන්. ඉතින් ඔයාගේ healing journey එකේදීත් මෙන්න මේ 5 හරියටම heal කරගන්න. මීට අමතරව තව heal කරන්න තියෙන දේවල් අපි ඉස්සරහට කතා කරමු. ඔයාලගේ අදහසත් ඔයාලගේ experience එකත් කමෙන්ට් කරන්න.